1970 දශකයේ අගභාගයේ රත්නපුරේ පන්විල පැත්තේ තියෙන අක්කර ගණනක රබර් වත්තක් මැද හිටපු පරණ වලව්වක සිද්ධ වුණු අදාහගත නොහැකි සිදුවීමක්. මේ වලව්වේ මුරකරු විදිහට වැඩ කළේ ගුණපාල. අවුරුදු 50ක් විතර මිනිස්සෙක්. ඉදා මහා මූසල පොයේ දවසක්. හඳ පායලා තිබුණත් මුළු වලව්ව වටේම ගුප්ත අඳුරක් පැතිරෙමින් තිබුණා. රෑ 12 කනිසම වැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි වලව්ව පිටිපස්සේ තියෙන පරණ ළිඳ ගාවේ අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. හරියට කවුරු හරි මස් කෑල්ලක් පොළවේ ගහනවා වගේ. ගුණපාල තමන්ගේ පරණ ටෝච් එකත් අරගෙන ළිඳ පැත්තට ගියේ කවුරු හරි හොරෙක්වත් ඇවිත් බලන්න. එයා ළිඳ ගාවට යන්න අවට වාතයේ එකපාරටම සීතල වුණා. අමුමවුන් ලේ ගඳක්. හරියට මස් කඩයක් තියනවා වගේ තද ලේ ගඳක් මුළු වත්ත පුරාම පැතිරෙන්න ගත්තා. කවුද උතන? ගුණපාල බෙවුල නාඩින් නැසුවා. එක පාරටම ටෝච් එළිය වැදුනේ ළිඳායනේ තිබුණු ලොකු නුග ගහ මුලට. එතන හිටියේ මිනිස්සෙක් නෙවෙයි. අඟල් 10ක් විතර උස ඇඟ පුරාම රතු පාට ලේ තැවරුණු මස් වැදල්ලක් වගේ පෙනුන කුරු මිනිස්සෙක්. ඌ අතේ තියාගෙන හිටියේ ලේ වැහිරෙන පුංචි නගුලා. ඒ රීරියකා. ඌ ගුණපාල දිහා බැලුවේ හරියට බඩගිනි වුණු සතෙක් ගුදුර දිහා බලන් ඉන්නවා වගේ. ගුණපාලට කෑ ගහන්න ඕන වුණත් උගුරින් එක වචනයක් පිට වුණේ නැහැ. රීරියකා එක පාරටම Tamanගේ තිබුණ නගුලෙන් හුළඟේ ඉරක් ඇන්දා. ඒ එක්කම ගුණපාලට දැනුණා Tamanගේ පපුව ඇතුලෙන් කවුරු හරි අතක් දාලා මිරිකනවා වගේ දරුණු වේදනාවක්. එයා පණ එපා කියලා වලව්ව දෙසට දුවන්න හැදුවා. හැබැයි අඩි 2ක්වත් යන්න ලැබුණේ නැහැ. එයාගේ නායෙන් සහ කටෙන් රතු පාට ලේ ධාරාවක් විදින්න ගත්තා. ගුණපාල දණහිස් ඇනලා බිම වැටුණා. එයාට පෙනුණා අර කුරු යක්ෂයා හීන් හඬින් hina වෙවි Taman දෙසට ඇවිදගෙන එනවා. ඌ එනකොට පොළවේ අඩිසලකුණු හිටියේ ලේ වලින්. පහවදා උදේ වලව්වේ හිමිකරු දකිද්දී ගුණපාල ළිඳායිනේ මෙරිලා හිටියේ හරිම බයයි හිතෙන විදියට. එයාගේ ඇඟේ එකම එක තුවාලයක්වත් තිබුණේ නැහැ. හැබැයි පුදුමේ කියන්නේ පිරිණු ශරීරයක් තිබුණු ගුණපාලගේ ඇඟ හරියට වියලි කරවලයක් වගේ ඇකිලිලා ගිහින් එයාගේ ඇඟේ තිබුණු එකම ලේ බිඳුවක්වත් ඉතිරි වෙලා තිබුණේ නැහැ. වටපිට බලද්දී දකින්න ලැබුණු දරුණුම දේ තමයි ගුණපාලගේ මැරුණු සිරුර වටේට පුංචි දරුවෙකුගේ වගේ ලේ වලින් සටහන් වුණු අඩිසලකුණු පෙළක් තිබීම. ඒ අඩිසලකුණු ළිඳ දෙසට ගිහින් අතුරු දහන් වෙලා තිබුණා. අදටත් ඒ පන්විල පැත්තේ අය රෑ 12ට ළිඳ ගාවට යන්න බයයි. මොකද රීරියකා Tamanගේ ලේ පිපාසය සංසිඳවා ගන්න අලුත් මුකුදුරක් සොයමින් සැරිසරනවා.